අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ හිටපු අමාත්‍ය උදේ ගම්මන්පිල ළඟදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවන බව අධිකරණ අමාත්‍ය හර්ෂන් නානායක්කාර මහතා අද පාර්ලිමේන්තුවේදී පවසා සිටී. උතුරු මැද පළාතේ වාහන අලෙවිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැරදි තොරතුරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඒ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ඔහුට දැනුම් දුන් පසුව ඔහුගෙන් සමාව ඉල්ලා සිටි බවත් ඒ පිළිගත නොහැකි බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියා. මන්ත්‍රීවරයාගේ ක්‍රියාව කිසිල් ගෙඩියක් සොරකම් කර ඒ අපසු හිමිකරුට ලබා දී තමාට එරෙහිව පියවර නොගන්නා ලෙස ඉල්ලා සිටීමක් වන බවත් අධිකරණ අමාත්‍ය හර්ෂන් නානායක්කාර එම මන්ත්‍රීවරයාට එරෙහිව පියවර ගන්නා බවත් පවසා සිටියා. බහාලුම් නිෂ්කාසනය සම්බන්ධයෙන්ද උදේ ගම්මන්පිල මහතා ළඟදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවන බව ඔහු තවදුරටත් සඳහන් කර සිටියා.